පින්වත් මහණෙනි මේ ලෝකයේ පූර්ණ අවබෝධය කරා අපි යන්න ඕන කියලා කියනකොට කියනවා මොන අවබෝධයද? ඊට වඩා මේ ලෝකේ දැනුම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා පුතේ උඹලා උන්ට ඉගෙන ගනින්න. ડોක්ටර් කෙනෙක්ම වෙන්න ඕන, ඉංජිනේරු මහත්තයෙක්ම වෙන්න ඕන කියලා පුතේ කිසි අම්මා කෙනෙක් කියනවාද පුතේ අපිට තියෙනවා බුද්ධ ශාසනයේ විශේෂ ඥානය කියලා එකක් හදන්න. කවුරුත් කියනවද? පුතා දන්නවද? මේ ප්‍රඥාව වඩලා පූර්ණ අවබෝධය පරිඤ්ඤත්ත අපිට පූර්ණ අවබෝධයකට යන්න පුළුවන්. පුතා දැනගන්න දැනුමට වඩා පූර්ණ අවබෝධය ශ්‍රේෂ්ඨයි. කවුද කියන්නේ? ඔයාලා කවදා හරි දරුවට කියලා තියෙනවද කියලා බලන්න. පහනත්ත පුතේ මේ තණ්හාව, අවිද්‍යාව, රාගය, ඡන්දය, ද්වේෂය, අභිනන්දනය මේවා පුතේ කෙලෙස්. මේවා කඩලා දැම්මොත් මේ දුක ඉවර කරන්න පුළුවන්. පහනත්තා ඒවා කඩන්න වෙන්නේ පුතේ ප්‍රඥාවෙන් විතරයි කියලා මොන අම්මද දරුවට කියන්නේ? මොන තාත්තද දරුවන්ට කියන්නේ? එහෙනම් ප්‍රඥාවට අපේ අම්මලා අපිට උදව් කරන්නේ. ප්‍රඥාවට අම්මා උදව් කළේ. ඔයාලගේ අම්මා කරපු උදව් දිහා බලන්න. අභිඤ්ඤත්තා පරිඤ්ඤත්තා පහනත්තා පඤ්ඤාකෝ ආවුසෝ ප්‍රඥාවේ අර්ථය මෙපමණයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දේ කවුද කිව්වේ? කිසි අම්මා කෙනෙක් කියලා නැහැ. ඒ නිසා අපට අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ අපේ අම්මා කරාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ නිසා අම්මට වටිනාකම දුන්නට වඩා වැඩි වටිනාකම බුදුහාසනෙට දෙන්න පින්නවත්. ඒකෙන් කියවෙන්නේ යුතුයකම් කරන්න එපා කියලා නෙමෙයි. වාගකීම් කරන්න එපා කියලා නෙමෙයි. දරුවට දෙන වටිනාකමට වඩා බුදුහාසනෙට වටිනාකමක් දෙන්න. කවදාවත් බුද්ධ ශාසනය අපි අනාථ කරන්නේ නැහැ. හැබැයි අපේ දරුවෝ අපි අනාථ කරනවා. අපේ අම්මා අපි අනාථ කරනවා. අපිව අනාථ කරන්නේ නැහැ. එයා කරන උපරිම යාපත තමයි බත් මාළු කවණ එක. කවණ එක. එයා කන්නේ නැතුව අපිට කන්න දෙනවා. කොහොම අම්මලා සසර කොච්චරනම් මුණ ගැහිලා තියෙනවද? හැබැයි බුද්ධ ශාසනයක් අපිට මුණ ගැහුන්නේ නැහැ. බුද්ධ ශාසනයේ ඉන්න කෙනා කවදාවත් අම්මව මගහරින්නේ නැහැ. උපකාර කරනවා. කරුණාවක් තියෙනවා. ඒ නිසා මේ තරුණ දරුවෝ හිම මේ බණ අහනවා. ඒ දරුවන්ට කියන්න තියෙන පොඩි කාලේ ඉඳලා දරුවට ප්‍රඥාවේ අර්ථය පැලකරන්ට මනසේ. පුතේ මේ දැනුම වගේම ප්‍රඥාව කියලා එකක් තියෙනවා. ප්‍රඥාවෙන් තමයි පුද්ගලයේ බබලන්නේ. බබලන්ට නම් ප්‍රඥාවේ අර්ථ තුනයි පුතේ. අභිඤ්ඤත්තා විශේෂ ඥානයක් කියලා එකක් හදාන්න පුළුවන්. දැනුම ඇසින් හදාගත්තට පුතේ විශේෂ ඥානේ ප්‍රඥා ඇසටයි ගෝචර වෙන්නේ. පරිඤ්ඤත්තා පුතේ පූර්ණ අවබෝධය